මම අදාරගෙන ආවේ රසම රස බ්‍රවුනි එකක් ගෙදර ඉඳන් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. අපි දැන් බලමු මේකට මොනවද ඕනි කියලා. හරි මම මෙතන අරන් තියෙනවා බටර් ග්‍රෑම් 100යි, පාන් පිටි ග්‍රෑම් 90යි, සීනි ග්‍රෑම් 200යි, චොකලට් ග්‍රෑම් මෙතන 200ක් තියෙනවා, අනිත් එකේ 30ක් තියෙනවා. ආයෙ වැනිලා තේ හැඳි දෙකක් ඕනේ, ආයෙ කොකෝවා පවුඩර් ග්‍රෑම් 30යි, ලුණු තේ හැඳි භාගයයි, බිත්තර 3කුයි. හරි මම දැන් බටර් ග්‍රෑම් 100යි අර චොකලට් ග්‍රෑම් 200ත් අරගෙන මම ඒ දෙක එකට දාලා ඒ දෙක ඩබල් බොයිල් ක්‍රමයට මෙල්ට් කරගන්නවා. මම මේකට කුකින් චොකලට් උත් අරගෙන තියෙනවා. ඒ වගේම අපි කන මිල්ක් චොකලට් උත් අරගෙන තියෙනවා. මම කුකින් චොකලට් විතරක්ම ගත්තේ නෑ. එතකොට රස මදි නිසා ඒක නිසා මම මේක අපි කන මිල්ක් චොකලට් උත් අරගෙන තියෙනවා. මම දැන් මේක හොඳට මෙල්ට් කරගන්නවා. දැන් මේ මෙල්ට් වෙලා තියෙන්නේ. හරි මම දැන් ඒ ටික පැත්තකින් අයින් කරලා තියාගන්නවා. හරි මම දැන් බෝල් එකක් අරගෙන ඒකට සීනි ග්‍රෑම් 200යි, ලුණු තේ හැඳි භාගයයි, බිත්තර 3ක් දානවා. බිත්තර දාන්න එකින් එක ඒ ටික දාලා මේ වගේ ස්පැචුලා එකකින් හොඳට මික්ස් කරගන්නවා. හරි දැන් මේවා හොඳට මික්ස් කරගත්තට පස්සේ මම අර මෙල්ට් කරගත්ත චොකලට් ටිකයි බටර් ටිකයි ඒකටම දාගන්නවා. ඒකට දාලා ඒ ටිකත් එක්ක හොඳින් මික්ස් කරගන්නවා. හරි ඊට පස්සේ මම කරන්න අපි අරගත්ත පිටි ග්‍රෑම් 90යි, කොකෝ පවුඩර් ග්‍රෑම් 30යි මම දැන් මේ දෙකම එකට දාලා හලාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම දැන් කරන්නේ අපි අර හදාගත්ත බැටර් එකට ඒ ටික දාලා මේ වගේ හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට වැනිලා තේ හැඳි දෙක එකතු කරගන්නවා. ඒ වගේම අපි වල තියාගත්ත චොකලට් ග්‍රෑම් 30ත් ඒකට එකතු කරලා මික්ස් කරගන්න ඕනි හොඳට. මම මේක මික්ස් කරගන්න අතරතුර මගේ oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් විතර ෆී හීට් වෙන්න දාලා තියාගෙන තියෙන්නේ මම. ඔයාලත් දාගන්න. හරි දැන් මේක මික්ස් කරලා ඉවරයි. මම දැන් ඒක මගේ ට්‍රේ එකට දාගන්න යන්නේ. මම ඒකට පාර්ච්මන්ට් පේපර් එකක් දාගෙන තියෙන්නේ. මම දැන් ඒකට අපි හදාගත්ත බැටර් එක දාගන්නවා. ඔයාලට ඔයාලා ගෙදර තියෙන කැමති හැඩේ ට්‍රේ එකක් ගන්න පුළුවන්. මම දැන් මේක oven එකේ සෙල්සියස් අංශක 180ට විනාඩි 45ක් දාගන්නවා බේක් වෙන්න. හරි මේ තියෙන විනාඩි 45කට පස්සේ අපේ බ්‍රවුනි එක මම ටෝත් පික් එකකුත් ගහලා බලනවා ඇතුළ බේක් වෙලා තියෙන්නේ. ඇතුළ ගොඩක්ම බේක් වෙන්න ඕනේ නැහැ. මම දැන් මේක ට්‍රේ එකකින් අයින් කරලා ප්ලේට් එකකට දාගත්තා. අපි දැන් ඒක කපලා බලමු කොහොමද කියලා. ඉතින් මේ බ්‍රවුනි එක හදන්න හරිම ලේසි. ඔයාලත් ගෙදර ඉන්න ගමන් try කරලා බලන්න. ඉතින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා පාලා තියෙන bell icon එකත් click කරගෙන යන්න.